නෝනල මහතු දැන් මෙතන නෝනල මහත්තලා ඉන්නවනේ. ඔයාලා හරි ආදරෙන් පෞල් ජීවිතය ගෙවනවනේ. හැබැයි මේ නෝනලාගේ තියෙන දැක්ම හරි වෙනස් ඈ. මේ මහත්තුරු වගේ නෙමේ නෝනලාගේ දැක්ම. මෙන්න මේ කතාවේ කදිම උදාහරණයක්. එක ගෝල් ගහපු කාන්තාවක් ගැහුවා බෝලෙට. ගහපු ගමන් මේක ගියා කැලෑවට. මේ කෙල්ල මේ බෝලේ අහින්දින්න හදනවත් එක්කම මගේ රත්තරන් අම්මේ ගෙම්බෙක් උගුලකට අහුවෙලා. හරි? ගෙම්බෙක් උගුලකට අහුවෙලා දැන් මහත්තයා. දැන් මේ ගෙම්බ කියනවා මේ නෝනට මේ කාන්තාවට කියනවා මාව බේරුවොත් වර 3ක් දෙනවා. මාව බේරුවොත් වර 3ක් දෙනවා. දැන් ඉතින් මෙයාට හරි ආසනේ වර 3ක් හම්බෙන්නේ මහත්තයා. ගෙම්බ බේරුවා. ගෙම්බ බේරපු ගමන් ගෙම්බ කියාපි හැබැයි මට කියන්නම දුන්නා එක කොන්දේසියක් තියෙනවා. ඔයාට ලැබෙන දේවල් වලින් 10 ගුණයක් ඔයාගේ මහත්තයලා හම්බෙනවා ඉල්ලන ඒවත් එක්ක. පැහැදිලි දැන් මෙයා මැණිකක් ඉල්ලුවොත් මහත්තයලා ගෙදර නම් මැණික් 10ක් හම්බ වෙනවා. දැන් නෝන කල්පනා කරලා කමන්නේ මං ඉල්ලන්න. වර 3 පළවෙනි එක. පළවෙනි එක තමයි මම මේ ලෝකෙම ලස්සනම කාන්තාව කරපන්. හරි? ඒතර ගෙම්බ මතක් කරනවා මේ. එතකොට මහත්තයා හැබැයි 10 ගුණයකින් ලස්සන වෙනවා ඈ. කමන්නේ. මමනේ දැන් ලෝකෙම ලස්සනම කාන්තාව එතකොට. ඒ මිනිහ බලන්න ඕන මගේ මූණ දිලානේ. ඒක හරි. දෙවෙනි එක මේ ලෝකෙම ධනවත්ම කාන්තාව කරපන් මං. මහත්තයා ඒතර 10 ගුණයකින් වැඩි වෙනවා ඈ. කමන්නේ. මම්මනේ සල්ලි දින නෝනා. මට දෙන්න ධනය. දෙකක් හරි. තුන්වෙනි එක තමයි නියම එක. තුන්වෙනි එක මේ ගෑණි කියාපි හරිද? මේ ලෝකේ තියෙන බරපතලම heart attack එකක් තියෙනවනේ හෘද රෝගයක් තියෙනවනේ. ඒ හෘද රෝගෙන් 10න් එකක් මට හම් වෙන්නේ කියලා කිව්වනේ. මම කියන එක පැහැදිලිද? මේ ලෝකේ තියෙන බරපතලම හෘදයාබාධයක් තියෙනවනම් ඒකෙන් 10න් එකක් මට හම් වෙන්නේ කියලා කිව්වා. මොකද? ඒතර උපරිමක හැදෙන කාටේ? මහත්තයට. ආයි මහත්තයට දැඟලිලි බෑ. හරිද? ඒ නිසා ඔය නෝනලත් එක්ක ගනුදෙනු කරනකොට කොහොම ප්‍රවේශමෙන් ගනුදෙනු කරන්නේ අපි හිතන දේ නෙමෙයි අවසාන මොහොතේ අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා පෞල් ජීවිතයක් ගත කරාදී බොහොම ප්‍රවේශමෙන් යන්න. කාටවත් වෛර කරන්න යන්න එපා. අපි කාටවත් මෛත්‍රී කරාට කමන්නේ කාටවත් මරණයක් ඉල්ලන්න එපා. කාටවත් රෝගී තත්ත්වයක් ඉල්ලන්න එපා. ජීවිතේට කිසිම කෙනෙක්ට හානි කරන්න යන්න එපා. අමතක කරන්න එපා. ඔයාලා යනව නේද ඔය අංශභාගය හැදිච්ච ලෙඩ්ඩු හැම බලන්න. යනව නේද? අංශභාගය හැදිලා කුණු වෙලා ඉන්නකොට ඔයාලා මොකක්ද දෙන්න කියලා කියන්නේ? දැන් අංශභාගය හැදිලා එක පැත්තක් කුණු වෙලා. දැන් ඔයාලා ගෙදර කතා කර කර ඉන්නකොට ඔයාලා මොකද්ද කියන්නේ? එයා ගැන. මොකද්ද කියන්නේ? කියන්නේ මොකද්ද කියන්නේ? අනේ අර දුක් විඳිනට වඩා හොඳයි මැරිලා යනවා නම් කියලා අනිවාර්යෙන් කියනවනේ. අපි කවුරුත් කියනවනේ. අපි එහෙනම් කියන්නේ අනේ අර දුක් විඳිනට වඩා හොඳයි අපෝ මැරිලා යනවා නම් කියලා. මම එක ප්‍රශ්නයක් අහන්නේ. ඔයාලගේ පුතෙක්ට ඔහොම වුණොත් ඔයාලම කියනවද? ඔයාලගේ පුතෙක්ට අංශභාගය හැදිලා නැත්තම් ඔයාලගේ අම්මට අංශභාගය හැදිලා එකතැන කුණු වෙවි ඉන්නවා. මාරාදරේ අම්මට, මාරාදරේ පුතාට. ඔයාලා කවදාවත් කියනවද අර මිනිස්සයා දිහා බලලා අනේ ඔහොම ඉඳනට අවතම මැරිලා යනවා කියනවද එහෙම? එහෙනම් අපි අයියා අම්මේ අර මිනිස්සුන්ට මරණය ප්‍රාර්ථනා කරන්නේ? එහෙමයි තියක් නෑ. ඔය මාර අකුසල කර්ම ඈ. ඔය ජීවිතේ හිතන්නවත් එපා. එහෙනම් අනන්ත සංසාරේ පට මේ මොහොතක් අම්මා කලාව යම් පිනක් වේදී සියලුම මගේ රත්තරන් බුදු අම්මලා අපච්චිලාට අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිණසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රත්නත්‍රේ පීඨයි පරිස්සමෙන් ඉන්න ඕන. බුදු සරණයි. පරිස්සමෙන් ගිහිල්ලා එන්න හොඳේ.